අයිබෝවන් කියල පිළිගන්නවා අලව ලංකඇට්සෝන් YouTube චැනල් එකට. ඉතින් අද අරගෙනාවේ හොඳම තත්ත්ව තියෙන ඩියෝ බයික් 15. වීඩියෝකට යන්න කලින් කියන්න ඕන වාහන පරීක්ෂා කරන්න කලින් කිසිම වෙලාවක මුදල් ගෙවන්න යන්න එපා. එහෙනම් වීඩියෝකට ලයික් එකක් දාලා channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද ලිස්ට් එකේ මුලින්ම තියෙන මේ බයික් එක. බයික් එක ලියාපදිංචි කරලා තියෙන්නේ 2019. බයික් එකේ කිසිම අඩුපාඩුවක් නැහැ. බැටරිත් අලුතෙන් දාලා තියෙන්නේ. self start සහ lights meter සේරම වැඩි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. බයික් එකේ license insurance 2026 වෙනකන් තියෙනවා කියලා තමයි කියන්නේ. මුළු ගාන 4,80,000ක්. ඉතින් 1,75,000ක් දීලා finance එකක් දාලා ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. බයික් එක තියෙන්නේ අනුරාධපුර. පහළ තියෙන නම්බරයට කතා කරලා වැඩි විස්තර දැනගන්න. මේ බයික් එකත් හොඳම තත්ත්වෙ තියෙනවා. ගෙදර පාවිච්චි කරපු පළවෙනි අයිතිකරු සති අතුරුපදයක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔරිජිනල් පේන්ට් සහ සීරම් ඩොකියුමන්ට් තියෙනවා. අලුත් බැටරි සහ ලයිව් මීටර් සේරම වැඩි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මූලික ගෙවීම 1,75,000යි. බයික් එක තියෙන්නේ කොලියාපිටිය. වැඩි විස්තර සඳහා කතා කරලා බලන්න. මේ බයික් එකත් හොඳටම තියෙනවා කියලා තමයි කියන්නේ. ඉස්සරහ ටයර් එක 95ක්, පිටිපස්ස ටයර් එක 50ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. හැප්පිලා බැරිලා සීරිලා මුකුත් වෙලා නැහැ. බැටරියත් හොඳම තත්ත්වයේ තියෙනවා. මිල 6,15,000ක් තමයි සඳහන් කරලා තියෙන්නේ. බයික් එක තියෙන්නේ මාතර නූපෙහන්දියේ. වැඩි විස්තර සඳහා අමතන්න. ඉතින් මේ බයික් එකේ තියෙන අලුත්කම බයික් එකේ මුළු වටිනාකම $5,00,000ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ෆිනෑන්ස් එකක් දානවා නම් 95,000ක් ඕනි කියලා තමයි කියන්නේ. නම්බර් එකට කතා කරලා බලන්න. ඉතින් මේ බයික් එකේ තියෙන කුලියාපිටිය පළවෙනි අයිතිකරු සති අදිරිපැදිය. ඔරිජිනල් මයිලේජ් 59,000 කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. එන්ජින් සහ රනින් හොඳම තත්ත්වයේ ඇත. ලියකියවිලි සේරම නිරවුල්ව ඇත කියලා සඳහන් කරලා තියෙනවා. ෆිනෑන්ස් එකක් දානවා නම් අතින් 1,50,000ක් තමයි ඉල්ලන්නේ. අද ලිස්ට් එකේ පස්වෙනි එක තමයි මේක. බයික් එක රෙජිස්ටර් කරලා තියෙන්නේ 2017. දෙවෙනි අයිතිකරු කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අඩුපාඩු කිසිවක් නොමැති හොඳම තත්ත්වයේ ඇති කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ෆිනෑන්ස් එකක් ගන්නවා නම් අතට 1,45,000ක් තමයි ඕනි කියන්නේ. බයික් එක තියෙන්නේ නුවර කුණ්ඩසාල්. වැඩි විස්තර සඳහා කතා කරන්න. ඉතින් මේ බයික් එක කන්ඩිෂන් හොඳම තත්ත්වයේ තියෙනවා කියලා තමයි කියන්නේ. බයික් එකේ කිසිම අඩුපාඩුවක් නැහැ. අතට 1,80,000ක් තමයි ඉල්ලන්නේ. බයික් එක දැනට තියෙන්නේ මාරුවිල කියලා තමයි සඳහන් කරන්නේ. පාර තියෙන නම්බර් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න. BF නම්බර් තමයි මේක. ඩොකියුමන්ට් සේරම නිරවුල් තියෙනවා කියලා තමයි කියන්නේ. බයික් එකේ මිල සඳහන් කරලා තියෙන්නේ 5,75,000. ඩවුන් පේමන්ට් එක 1,50,000ක් තමයි ඕනේ කියන්නේ. බයික් එක තියෙන්නේ නාත්තණ්ඩියේ. වැඩි විස්තර සඳහා කතා කරලා බලන්න. අද ලිස්ට් එකේ 9 වෙනි බයික් එක තමයි මේක. කන්ඩිෂන් හොඳම තත්ත්වයේ ඇත. ඩොකියුමන්ට් සේරම ඉරවුල තියෙන කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. බයික් එක තියෙන්නේ නිට්ටඹ වේබැල්දිනේ. ඩවුන් පේමන්ට් එක 1,48,500 කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වැඩි විස්තර සඳහා කතා කරලා බලන්න. ඉතින් මේ තියෙන්නේ අද වීඩියෝ එකේ අවසාන බයික් එක. පළවෙනි අයිතිකරු සති අතුරුපැදිය. කන්ඩිෂන් හොඳම තත්ත්වයේ තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ඔක්කොම අප්ඩේට් කරලා තියෙන්නේ. ඩොකියුමන්ට් ඔක්කොම නිරවුල්ව තියෙනවා. ඩවුන් පේමන්ට් එක 2,00,000ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. බයික් එක තියෙන්නේ වේයන්ගොඩ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.